Kawasaki D-Tracker 250 යතුරු පැදිය දැනගත යුතුම කරුණු. D-Tracker 250 මේක පාරට බැස්සම මාර ගැම්ම. හැබැයි පරිස්සමුනේ නැම් මේ ගැම්මම ලොකු කරදරයක් වෙන්න පුළුවන්. මේකේ තියෙන 250cc liquid cooled engine නිසා pickup එක ගැන ආය අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. හරිම සරයි. ඒ නිසාම මේක අලුතින් බයික් පදින කෙනෙක්ට නම් එච්චර ගැලපෙන්නේ නැහැ. මේක හදලා තියෙන්නේ ඕනෙම වලක් කපාගෙන යන්න පුළුවන් විදිහට. සස්පෙන්ෂන් සුපිරි. හැබැයි මතක තියාගන්න බයික් එක උස නිසා සහ සැහැල්ලු නිසා හයි ස්පීඩ් යද්දි කන්ට්‍රෝල් කරන්න හොඳ පුරුද්දක් තියෙන්නම ඕනේ. අනිත් කාරණේ තමයි නඩත්තුව. KLX එකක් පදිනව නම් හරියට වෙලාවට සර්විස් කරන්න ඕනේ. ඔයිල් ෆිල්ටර් ගැන බැලුවේ නැත්නම් එන්ජිම ඉක්මනට ලෙඩ දෙන්න පුරුවන්. වියදම ටිකක් සරයි. කුටිම්ම කෙවොත් මේක පාරේ රජෙක්. හැබැයි Tamanගේ ලිමිට් එක දැනගෙන පැද්දොත් විතරයි ඒ රජකම රැකගන්න පුළුවන් වෙන්නේ. ඔයාගේ යාළුවා අතරේ D-Tracker පිස්සෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එක ෂෙයා කරන්න. බයික්